hello උත්තරන් ජපාන් channel එකත් එක්ක සම්බන්ධ වෙනවට ගන්න බොහොම ස්තුතියි ඔයගොල්ලන් තාමත් මේ channel එකට subscribe කරලා නැත්නම් කරුණාකරලා subscribe කරලා ජපානය ගැන ලෝකය ගැන දැනුවත් වෙන්න. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මේ මෑත කාලයකදී සිදුවීමක් වුණා ෆුකුෝකා ශීවල. අවුරුදු 33ක් වයස ඇති අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් දෙදෙනාව ඝාතනය කළා. ඇයත් සිදුවි හානි කරගත්තා. මේකට ජපාන් භාෂාවෙන් කියන්නේ මුරුසින්චු කියලා. ඉතින් මේ සිදුවීම හරිම කනකාටුදායකයි. මේ සිදුවීම මේ වගේ දේවල් සිදු නොවිය යුතු කියලා මම හිතනවා. ඒක මම හිතන්නේ හැම රටකම සිදු නොවිය යුතු දෙයක් කියලා මම හිතනවා. කොහොම නමුත් මේ සිදුවීම මුල් කරගෙන යම්කිසි කණ්ඩායමක් intentionally පොඩ්ඩක් කතාව වෙනස් කරන්න හදනවා කියලා වාර්තා වෙනවා. ඒ කොහොමද ඒක වාර්තා වෙන්නේ කියලා කිව්වොත් මේ කණ්ඩායම සහ මේ මිනිස් කොට්ටාශය මේ සිදුවීම වෙලා තින්නේ මේ අම්මා සහ දරුවන් දෙදෙනා සිදුවි හානි කරගන්න හේතු හැටියට ඒක දක්වලා තියෙන්නේ මේ සේකත්සු ගෝ එක කියන්නේ වෙල්ෆෙයාර් එක ඒ රජයෙන් ලබා නොදුන්න නිසා කියලා තමයි කියලා තියෙන්නේ. කියන්නේ ජීවත් වෙන්න අමාරුකම නිසා තමයි මේක මේ විදිහට සිදුවි හානි කරගෙන තියෙන්නේ කියලා බොරු ප්‍රචාරයක් ගෙනියනවා කියලා දැන් ආරංචි වෙලා තියෙනවා. දැන් මේ බොරු ප්‍රචාරය ඇයි මෙහෙම ගෙනියන්නේ? දැන් ඔයගොල්ලන් දන්නවා foreigners-ලට හුඟක් ප්‍රෙෂර් එකක් තියෙනවා මේ වගේ මේ සේකත්සුහෝගෝ ෆොරිනර්ස්ලට දීලා ජපන් කට්ටියට දෙන්නේ නැහැ කියන ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. ඉතින් මේක උවමනාවෙන්ම කරන දෙයක් කියලා තමයි මේ නිවුස් එකෙන් අපිට ආරංචි වෙන්නේ. මේක FBS නිවුස් ආයතනයෙන් අපිට අහගන්න ලැබුණේ, මේක දැනගන්න ලැබුණේ. මොවුන් කියන ආකාරයට දැන් ඒ රජයේ පාර්ශවය මේ විදියට බොරු ප්‍රචාරය ගෙන ගිය සහ සමාජ මාධ්‍යයට මුදා හැරපු කට්ටිය ගැන හැන්ඩල් නේම් එක කියන්නේ ඔය accounts එම දැන් හොයනවා කියලා තමයි කියන්නේ. මොකද හේතුව මේ වගේ සිදුවීම් වලින් වෙන්නේ අනවශ්‍ය අර ගැටුම් ඇති වෙනවා foreigners-ලා සහ ඒ කියන්නේ විදේශිකයන් සහ ජපන් ජාතිකයන් අතර. ඉතින් මේ වගේ දේවල් ඔයගොල්ලොත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද හේතුව යම්කිසි දෙයක් කියනකොට සහ එළියට දානකොට ඒක සත්‍යතාවය හුඟක් හොයලා බලලා දාන්න. මොකද අනවශ්‍ය ලෙස අනවශ්‍ය ප්‍රශ්න මේ ඒ හරහා ඇති වෙන්න පුළුවන් හින්දා. ඉතින් මේ කණ්ඩායම සහ මේගොල්ලන්ගේ පරමාර්ථය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ පරමාර්ථය කියන්නේ අපිට හැඟෙන හැටියට නම් මේක යම්කිසි ගැටුමක් සහ යම්කිසි ප්‍රශ්නයක් ඇති කිරීමට මේ වගේ දේවල් සමාජ මාධ්‍යයෙන් මුට හරිනවා කියලා හිතන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ මොකක්ද ඒගොල්ලන්ගේ යථාර්ථය තත්ත්වය කියලා අපි දන්නේ නැහැ. නමුත් ෆුකුෝකා ශීවලි කියන ආකාරයට ඒගොල්ලන්ට මෙහෙම ඒ කියන්නේ ඉල්ලීමකුත් ලැබිලා නැහැ අම්මගෙන් සහ ඒ පවුලකින් මේ වගේ සෝෂල් වෙල්ෆෙයාර් එක ලබා දෙන්න කියලාත්. නමුත් මේ වගේ ප්‍රචාරයක් යම්කිසි ආකාරයකින් ගෙනලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් පරිස්සම් වෙන්න, දැනුවත් වෙන්න. මේ වගේ දේවල් කරන්න එපා, අනවශ්‍ය දේවල් කියන්න එපා සමාජ මාධ්‍ය හරහා. මොකද හේතුව යම්කිසි ගැටලුවක් තියෙන්න පුළුවන් හින්දා. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ජය වේවා.